වේදිකාවේ ඉන්න අගමැතිනි හර්නි අමරසූරිය සොහොයුරියගෙන් කාන්තා ළමා කටයුතු ඇමතිතුමිය සරෝජා පෝල්රාජ් සහෝදරිය ඇතුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරියන්ගෙන් සහභාගී වෙලා ඉන්න ආදරණීය මෑණිවරුනි සොහොයුරියනි දියණිවරුනි අද ජාත්‍යන්තර කාන්තා දිනය මම හිතන්නේ අපි මීට පෙර බොහෝ අවස්ථාවල අපේ සහෝදරයන් අපේ අම්මලා අපේ දියණියන් එක්ක විශාල දේශපාලන සාකච්ඡාවක හිටියා. මම හිතනවා ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව හදනකොට සුවිශේෂීම කාර්යයක් මෙතන එක්රැස් වෙලා ඉන්න සහෝදරයන් විසින් ඉටු කරපු බව අපි දන්නවා. ඒ වගේම මම දන්නවා මෑත ඉතිහාසයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් එක තැනකට එක්වුණු පළමු අවස්ථාව. මේ පිට්ටනිය පිරෙන්න සහෝදර සහෝදරයන් ඉන්නවා. ඒ වගේම තවත් දහස් ගණනක් මේ පිට්ටනියට ඇතුල් වෙන්න බැරුව මේ භූමියට ඇතුල් වෙන්න බැරුව පාරේ ඉන්නවා. මම හිතනවා ආණ්ඩුවක් පාලනය පිළිබඳව හොඳද නරකද කියලා මනින්න තියෙන හොඳම නිර්ණායක තමයි ඒ රටේ කාන්තාව මොනතරම් ප්‍රමාණයකින් ඒ ආණ්ඩුවත් එක්ක ඉන්නවද නැද්ද කියන සාධකය මත. ඒ නිසාද මේ පෙන්눔 කරලා තිබෙන්නේ අපේ පාලනය පිළිබඳව අපේ ආණ්ඩුකරණය පිළිබඳව මේ රටේ ජනතාවගේ තියෙන පොදු විශ්වාසයේ සංකේතයක් හැටියට තමයි ඔබ දහස් ගණනක් මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා මේ ඔප්පු කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩක් කියමන් තිබෙනවා කාන්තාවන් පිළිබඳ විශාල කියමන් ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය ගත්තොත් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ උත්තුංගම වන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි උත්තුංගම අපිට අපේ සංස්කෘතිය ඇතුලේ. හැබැයි අපි එහා සමාන ලෙසම අපේ කාන්තාවට කියනවා ගෙදර බුදුන් අම්මා කියලා. ඒ කියන්නේ ඒ තරම් උසස් ලෙස අපි අපේ මව්වරුන් පිළිබඳව සාකච්ඡා ඇති කරනවා. ගෝකියක විටකදී ප්‍රකාශ කරා ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරි වලින් කියලා. එනිසා මේ ලෝකයේ පවතින්නේ එක පැත්තකින් අපිට අවශ්‍ය සියල්ල නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙන බලය නිෂ්පාදනය කරන සූර්ය රශ්මිය. එයා සමාන ලෙසම අපේ මානව පැවැත්මේ ප්‍රධානම සාධකය මවගේ කිරි. ඒ තරම් උදාර වැකි උදාර ගරුත්වයක් අපේ කාන්තාවන්ට හිමි වෙනවා. අප කාන්තාවගේ අනාගතය පිළිබඳ කල්පනා කරන්නේ ඒ කාන්තාවක් වූ පමණින්ම නෙවෙයි. ඒ පළමු කොටම මිනිස්සෙක්. ජාතික අනන්‍යතාවය එහි බර එම අනන්‍යතාවයේ ස්වභාවය එම අනන්‍යතාවයේ ගැඹුර ඒ පවත්වගෙන යන්නේ එහි කාන්තාව. එනිසේ අර්ථයෙන් තමයි අපි අපේ කාන්තාවන් දෙස බලන්නේ. හැබැයි උදාර වැකි තිබුණත් මා දැක මෑතකදී කසුන් ජයතිලක කියන කවියා මෙම කවියක් ලියනවා. අහස පොළවට ගැඹුරු සයුරට සමකලේ අපි අපේ ගැහැණු. ඒ තරම් විශාලයි. අහසට පොළවට සමකලේ අපි අපේ ගැහැණු.
සොඳුරු දෙරණට සොබා දාමට සදිසි කලමල් පෙත්ත ගැහැණු. සොබා දාමට දෙරණට සදිසි කල මල් පෙත්ත ගැහැණු. සිංහයෝ නැති ගුහාවල පොඩි පටව් රැකගෙන සිංහ දේනු. ධෛර්ය සම්පත්නේ වීරත්වයෙන් ඔවුන් තමන්ගේ පොඩි පැටව් රැකගෙන ඉන්නවා. සිංහයෝ නැති ගුහාවල පොඩි පැටව් රැකගෙන සිංහ දේනු. ගල් පිළිම ඉකි ගහයි දැක්කම සිරිලකේ ගැල් අදින ගැහැණු. ඒ ඔක්කොම තියෙන ගමන් ගල් පිළිම පවා ඉකි ගසනවා අපේ ගැහැණු දෙස බලපුවහම. ඔවුන් විඳින වේදනාවන්, ඔවුන් මුහුණ දී තිබෙන අභියෝගයන් ඉකි ගසන තරමට වේදනාකාරී. ඒක තමයි ඉතිහාසය සහ දැන්. අපේ අභිප්‍රාය කුමක්ද? මේ ඉකි ගසන ගැහැණුන් වෙත මහා දුක, වේදනාව, විශාල බරක් තමගේ හිස මත, තමගේ හදවත තුල දරාගෙන මේ ඉකි ගසන ගැහැණු අපේ අභිප්‍රාය මොකද්ද? ඒ හැම දිනාටම සිනාමුසු අනාගතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් තමයි අපි වැඩ කරමින් තිබෙන්නේ, අපි සැලසුම් කරලා තිබෙන්නේ. සියලු දෙනාට ඇයි ගල් පිළිම ඉකි ගසන්නේ? මහා දිගු කාලික අනවරත යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයේදී ස්වාමියා අහිමුණු බිරින්දෑවරුන් ඉකි ගසන හඬ ගල් පිළිමට වඩා ගල් පිළිම වලට පවා ඇසෙනවා. මහා අනවරත යුද්ධයක් විසින් තමගේ මව්වරුන්ට දරුවන් හිමි කරා. ගල් පිළිම පවා කඳුළු හෙළන වේදනාවක්. මා විශාල ආර්ථික කඩාවැටීමේ කුණාටුවකදී විශාල වේදනාවක්. සමාජී තමන් වැඩ කරන කාර්යාලය, තමන් ගමන් කරන බස් රථය, තමන්ගේ නිවස තුල තම මොනතරම් වේදනාවකට හිරවීමකට ලක් වී තිබෙනවාද? ගල් පිළිම ඉකි ගසන තරමට ගැල් අදින ගැහැණු. ඒ තරම් වේදනාබර තත්වයක් තිබෙනවා. අපේ අභිප්‍රාය කුමක්ද? එකක්, මා කියන්නේ නෑ කාන්තාව වෙනම ඔවුන්ට අවශ්‍ය වෙන අනාගතයක් නිර්මාණය කළ හැකි කියලා. අපි අනාගත නිර්මාණය කළ හැකි වන්නේ කෙසේද? සමස්තයක් රට, සමස්තයක් ලෙස, ජාතියක් ලෙස අපි ඉහළට එසවෙන්නේ කෙසේද? අන්නේ සමස්ත වැඩපිළිවෙල තුල තමයි කාන්තාවන්ට අනන්‍ය වූ ප්‍රශ්න, ඇයවීම නිසා මුහුණ දින ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරලා තිබෙන්නේ. මා දන්නවා අපේ අම්මලා විශාල ලෙස වේදනාවට ලක් වෙන තමන්ගේ දරුවන්ගේ අනාගතය බීසුණු වේවිද කියලා. අපි දන්නවා තමන්ගේ දරුවා තමන්ගේ දෝතට ලැබෙන පළමු වෙලාවේදී හැම අම්මා කෙනෙකුටම, හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවා පිළිබඳව ඉතාමත් බලාපොරොත්තු සහිත අනාගතයක සිහිනමවනවා. එහෙත් අද අපේ රටේ විශේෂයෙන් අම්මලා විශාල වේදනාවකට ලක් වී තිබෙනවා. අපේ නැවුම් තාරුණ්‍ය විශාල ලෙස බිලිගන්න අනතුරක් තියෙනවා. මද්ද්‍රව්‍ය රකුසා. පළමු කොටම තමන්ගේ දරුවා මද්ද්‍රව්‍ය වලට ගොදුරු වීම නිවස තුල අම්මට වේදනාවක් ගෙනත් දෙනවා. අනතුරුව ඥාතීන් තුල චෝදනාවට ලක් වෙනවා.
උඹගේ දරුවා හදාගන්න බැරි වුණාද කියලා. අනතුරුව ගම තුල කොන්වීමකට භාජනය වෙනවා. ඔයාගේ පුතා කුඩුකාරයෙක් නේද කියලා. එහෙමනේ. ඒ නිසා මම හිතනවා අපේ ප්‍රධානම ව්‍යාපෘතියක් තමයි අපේ රටේ මෙම විස මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපෘතිය අපි අඛණ්ඩව දියත් කරනවා. අදත් මම හිතන්නේ කිලෝග්‍රෑම් 100කට ආසන්න මද්ද්‍රව්‍ය තොගයක් අදත් ගැඹුරු මුහුදේදී අපි අත්අඩංගුවට ගත්තා. මෙය නතර කරන තෙක් අවසන් කරන තෙක් අපේ දෙමව්පියන්ට අපේ අම්මාවරුන්ට තමගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව අවිශ්වාසය තුරන් කරන තෙක් මද්ද්‍රව්‍ය ගොදුරක් බවට පත්වේවිද, කුඩුකාරයෙක් බවට පත්වේවිද, පාතාලේ සමාජිකයෙක් බවට පත්වේවිද, අනේක විද ගැටුම්වල කෝලාහලයක සමාජිකයෙක් බවට පත්වේවිද කියන සැකය අපි අනිවාර්ය ලෙස අපේ මාතෘ භූමියෙන් අපි තුරන් කරනවා. එකල යුතුයි. අපි දන්නවා ඒ ගොඩනැගුණු ආකාරය. එහි තිබුණු දේශපාලන සබඳතාවයන්, දේශපාලන රැකවරණේ, රාජ්‍යාන්තර රැකවරණේ මේ සියල්ල හරහා තමයි මේ ව්‍යසනයේ මහා ඛේදවාචකයක් බවට පරිවර්තන වුණේ. අපි අවසන් කරනවා. අනතුරුව මා දන්නවා අපේ මව්වරුන්ගේ තියෙන ප්‍රධානම අපේක්ෂාව තමයි තමගේ දරුවට හොඳට උගන්වන්න ඕන. මම හිතනවා සාමාන්‍යයෙන් ඕනෑම රටක අම්මා කෙනෙකුට වඩා වැඩියෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස වෙන අම්මලා ඉන්නේ අපේ රටේ. කොහෙවත් මේ තරම් අම්මලා මහන්සි වෙන්නේ නැත දරුවන්ගේ දරුවන්ට උගන්වන්න. අම්මා කල්පනා කරනවා තමන්ට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවට උරුම කරලා දෙන්න නම්, තමන්ට වඩා එහා යන ලෝකයකට තමන්ගේ දරුවා ඇතුල් කරන්න නම්, තමන්ට වඩා විශ්වීය දැනුමකින් යුතු දරුවෙක් අනාගතයට හදන්න නම් අම්මලා කල්පනා කරනවා උගන්වන්න ඕන දරුවන්ට කියලා. එනිසා මම හිතනවා වැඩියෙන්ම වේස මහන්සි වෙන්නේ අපේ රටේ සමහර විට දරුවටත් වඩා වැඩියෙන් මහන්සි වෙනවා අපේ අම්මලා. ඒ නිසා සාමාන්‍යයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගයට කියන්නේ ළමයිගේ විභාගෙ නෙවෙයි අම්මලාගේ විභාගය කියලා. ඒත් අම්මගේ විභාගය. එහෙම තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ අධ්‍යාපනයේ අපේ අම්මලාට විශාල බර සහ විශාලතම තමගේ කාලයෙන් වැඩිපුරම කාලයක් වැය කරන අධ්‍යාපනයක් ඇති වී තිබෙනවා. අපි අම්මලා අපේ දෙමව්පියන් තුල දරුවාගේ අධ්‍යාපනයේ තියෙන බර අපි නිදහස් කරනවා. අපිට අවශ්‍යයි තමන්ගේ දරුවට ඒ තරම් පුරබැදීම, ඒ තරම් මහන්සියක්, ඒ තරම් වේදනාවක් දරන්නේ නැතුව තමන්ගේ දරුවට අනාගත නිර්මාණය වෙනවා යයි කියන අධ්‍යාපන ක්‍රමයක් අපි හදන්න ලෑස්ති. විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ඇති කරනවා. මම දැක්කා සමහර අය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශාල විවේචනාත්මක ගෝසාවක් හැදුවා. විශාල විවේචනාත්මක ගෝසාවක්. ඒ කිසිදු තර්කයක්, කිසිදු පදනමක් නොමැති වාචාල විවේචනයන් ගණනාවක් ගොඩ නැගුවා. අපි తాවකාලිකව 6 පන්තිය පිටුපසට ගත්තා. පළවෙනි පන්තිය පටන් ගත්තා. සහතික වශයෙන් අපි ලබන වසරේ සිට 6 පන්තියේ සිට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා. ලෝකයේත් එක්ක මූ වෙන්න ඕන දැනුමක්, ලෝකයේත් එක්ක ඉදිරියට යන්න ඕන දැනුමක්, දරුවන් යන්ත්‍ර බවට පත් කරන අධ්‍යාපනයක් වෙනුවට දරුවන් සජීවි සහකම්පන සහිත පුරවැසියෙක් බවට පත් කරන අධ්‍යාපනය, දෙමව්පියන්ට බරක් වුණු අධ්‍යාපනයක් වෙනුවට
දෙමව්පියන්ට තමන්ගේ දරුවා පිළිබඳව අනාගතයක් විශ්වාසයක් කරන අධ්‍යාපන ක්‍රමයක් අපි ස්ථාපිත කරනවා. අපේ අම්මලාගේ දරුවගේ අධ්‍යාපනය පිළිබඳ තියෙන බර ආණ්ඩුවක් හැටියට අපි ආණ්ඩුවේ දෙවුර මත පවර ගන්නවා. ඒ කාර්ය කරනවා. ඒ කළ යුතුයි. ඊළඟ විශේෂයෙන්ම අපේ අම්මලාගේ තියෙන ප්‍රධාන දේ තමයි ආර්ථිකය බිඳ වැටුනහම ඒ ආරම්භක ඛේදවාචකයේ ගොදුරු බවට පත් වෙන්නේ අපේ අම්මලා. ආරම්භක ගොදුරු බවට පත් වෙන්නේ. අපි විශාල අවස්ථාවල දැකලා තියෙනවා මේ ආර්ථිකයේ බිඳ වැටීමේ විශාල ගොදුරු බවට අපේ අම්මලා පත් වුණු මෑත ඉතිහාසය අපි දැකලා තිබෙනවා. එනිසා පළමු කොටම අපිට ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් හදන්න ඕන. අපි දන්නා පහුගිය කාලේ අපේ රටේ ආර්ථිකයේ විශාල බිඳවැටීමකට භාජනය වුණා. කුස්සියේ උයන ගෑස් සිලින්ඩරේ සිට ඉස්පිරිතාලේ තියෙන බෙහෙත් පෙත්ත දක්වා මේ අර්බුදය පැතුරුණා. මේ ආර්ථිකයේ අර්බුදයන් විසින්ම අපේ රටේ කාන්තාවන්ගේ වැඩ කොටසේ විශාල පංගුවක් රස්සාවක් ගණහිලා නොගෙනෙන රැකියාවන් බවට පත් වී තිබෙනවා. රස්සාවක් ගණහිලා නොගෙනෙන රස්සාවන්. තමන්ගේ දෙමව්පියන් බලාගන්න එක, තමන්ගේ දරුවන් බලාගන්න එක, තමන්ගේ ගෙදර අතුපතු ගාලා ඉවුම් පිහුම් කරන එක, රස්සාවක් ගණහිලා නොසලකින රැකියාවක් බවට අපේ කාන්තාවන්ගේ රැකියා පරාසය පළල් වී තිබෙනවා. අපි උසස් අධ්‍යාපන හැම ශේෂ්ත්‍රයක්ම බැලුවොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනෙකුත් බාහිරව තිබෙන අධ්‍යාපනය මේ අධ්‍යාපනයන්ගේ අද වැඩිපුර ප්‍රමාණයක් නියැලෙන්නේ අපේ රටේ කාන්තාවන්. විශ්වවිද්‍යාලවල ගත්තොත් වැඩිම ප්‍රමාණයක් දියණියන් තමයි අධ්‍යාපන හදාරන්නේ බහුතරය. රටේ ජනගහනයෙන් බැලුවොත් 52% කාන්තාවන්. හැබැයි අපේ රැකියා ශාස්ත්‍රය බැලුවොත් 35%කට ආසන්න ප්‍රමාණයක් තමයි රස්සාවන් ගණේලා සැලකෙන රැකියාවන් වල නිරත වෙන්නේ. ඒක පස්සකින් අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ගැටලු වල එක් කැඩපතක්. අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන අර්බුදයන්ගේ කැඩපතක් තමයි මොනතරම් ප්‍රමාණයකට අපේ රටේ කාන්තාවන් එවැනි රැකියා ශාස්ත්‍රයට අවතීර්ණ වීමට අවස්ථා නිර්මාණය වී තිබෙනවාද? ඉතාමත් දුබලයි. හැබැයිට වෙනම කාන්තාව ඉලක්ක කොට පමණක් ආර්ථික වැඩසටහන් සකස් කරන්න බෑ. සමස්ත ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ තමයි ඔබට අවශ්‍ය වන පංගුව ගලාගෙන ඉන්නේ. එනිසා අපි හිතනවා මෑත කාලේ 2025 වසර ගත්තොත් අපේ රටේ ඉතිහාසයේ ආර්ථික දත්තවල ඉතාමත් වැදගත්ම ආර්ථික දත්ත ප්‍රමාණයක් සාර්ථකව පෙන්눔 කරලා තිබෙනවා. මම උදාහරණ කීපයක් කිව්වොත් අපි දන්නවා ආර්ථිකයක වැදගත් සාධකයක් තමයි අයවැය හිගය. ආණ්ඩුවට ලැබෙන ආදායම සහ ආණ්ඩුව කරන වියදම් අතර තියෙන පරතරය. දිගු කාලයක් අපේ රටේ ආර්ථික විශේෂඥයින් ආර්ථික සැලසුම් හැදුවේ මේ අයවැය හිගය 5%ට වඩා යටින් තියාගන්න. කවදාවත් බැරි වුණා. 6.8ට 10.8ට මේ ආදී ඉහළ අයවැය හිගයන් වාර්තා කරා. ආදායමට වඩා වියදම වැඩි. විශාල අයවැය හිගයන් වාර්තා කරා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අවම අයවැය හිගය 2.4ක අයවැය හිගයක් 2025 වසරේ වාර්තා කරලා තිබෙනවා. ඒ වැදගත් අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. ඒ වගේම උද්දමනයේ භාණ්ඩ මිල ඉහළ යාමේ ශීඝ්‍රතාවය ඒක 10% 15 2022 23 නම් 70% දක්වා මේ උද්දමනයේ ඉහළ ගියා. උද්දමනයේ භාණ්ඩ මිල ඉහළ යාමේ ශීඝ්‍රතාවය ආණ්ඩුවෙන් ගිලිහුණා. මූල්‍ය පද්ධතිය ආණ්ඩුවෙන් ගිලිහුණා. අපිට කියන්න කැමති
දිගු කාලයක් තිස්සේ අපේ රටේ පොර බෙදීම තිබුණේ උද්දමනයේ 5ට වඩා යටින් තියාගන්න. අපි හිතනවා ගිය වසරේ අපේ උද්දමනය 2% ආසන්න උද්දමනයක් තමයි ගිය වසරේ වාර්තා කරලා තිබෙන්නේ. ඒ ලංකා ඉතිහාසයේ තම වැදගත් දත්තයක්. වැදගත් දත්තයක්. ඊළඟ අපේ ජංගම ගිණුම අපේ රට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සහ ඒ ඩොලර් ප්‍රමාණය දෛනික අවශ්‍යතාවය. ඩොලර් අද ඕන අද වියදම් කරන්න ඕන. දෛනික අවශ්‍යතාවය සහ දෛනික වියදම් ඩොලර් වලින් වෙන. ඒ ලංකා ඉතිහාසයේම ධනාගයක් අරගෙන තිබෙන්නේ අවස්ථා 4යි. ධනාගය. ඒකෙන් අවස්ථා 3ක් තියෙනවා මිලියන 500ට වඩා යටින්. 4වෙනි අවස්ථාව තමයි අපේ අවස්ථාව. මිලියන 1800 ඩොලර් මිලියන 1800ක ජංගම ගිණුමේ අතිරික්තයක් අපි වාර්තා කරලා තියෙනවා. ආර්ථික වැදගත් සාධකයක්. ඒ වගේම අපේ ආදායම 17ට ආසන්න ප්‍රමාණකින් රාජ්‍ය ආදායම 2025 වසරේ වාර්තා කරනවා. 17.2 දක්වා වැඩි වේවි කියලා මම හිතනවා. තාම අවසන් ගණන් හිලා හොදලා නැහැ. අපේ රටේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අපිට තිබුණ සියලුම වැදගත් ආර්ථික සාධකවල ප්‍රාථමික ගිණුමේ ශේෂය තියාගන්න තිබුණේ 2.3ක. අපි හැබැයි ප්‍රාථමික ගිණුමේ ශේෂය 5% ඉක්මන ශේෂයක් අපි අත්පත් කරන් තිබෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? අපි ආර්ථිකයේ ඉහළ තලයේ ස්ථාවරත්වය නිර්මාණය කරලා තිබෙනවා. ඒක වැදගත් ස්ථාවරත්වයක්. බැංකු පොලේ අනුපාතිකය දීර්ඝ කාලයක් තිස්සේ තනි ඉලක්කමේ තියන් ඉන්නවා. ඒක ආර්ථික වැදගත් සාධකයක්. අපේ අපනයන ආදායම අපි වැඩි කරමින් තිබෙනවා. ඒක ආර්ථික වැදගත් සාධකයක්. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් ප්‍රමාණය, අපි භාණ්ඩවල උපයන ඩොලර් ප්‍රමාණය, සංචාර කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගයන් අපි වාර්තා කරලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? පළමු අභියෝගය ආර්ථිකයේ ඉහළ තලයේ ස්ථාවර කිරීම. හැබැයි මේ දත්ත සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? අපිට දත්ත පිළිබඳ උදම්මනන්න පුළුවන්. දත්තවල විශාල ජයග්‍රහණයක් පෙන්눔 කරලා තිබෙන බව අපිට පෙන්වන්න පුළුවන්. ඒත් ඒ දත්තවල අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනකම තිබෙන්නේ කුමක්ද? අපේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය උසස් වෙන්න ඕන. කුස්සියේ වියදම් පහසු වෙන්න ඕන. දරුවන්ට රැකියා අවස්ථා පහසු වෙන්න ඕන. මාර්ග පද්ධතිය දියුණු වෙන්න ඕන. ප්‍රවාහන පද්ධතිය දියුණු වෙන්න ඕන. පුරවැසියන්ට ආදායම් මාර්ග ඇති වෙන්න ඕන. පුරවැසියන්ට ඉන්න නිවහනක් ගොඩනගෙන්න ඕන. අපි ආර්ථිකය අත්පත් කරගන්න ජයග්‍රහණ පහළට ගලාගෙන එන්න ඕන. අන්නේ ආර්ථිකය අත්පත් කරගන්න ජයග්‍රහණ පහළට ගලාගෙන ඒම විසින් තමයි විශේෂයෙන්ම අපේ සහෝදරියගේ අපේ අම්මාගේ ජීවිතය පහසු කරන්න. එහෙම නැතුව ඉහළ වාර්තාවල පෙන්눔 කරන සාධක වලින් ආර්ථිකයේ සාත තමන්ගේ ජීවිතය පහසු කරන්නේ නෑ. දැන් අපේ ඊළඟ අභියෝගය කුමක්ද එහෙනම්? මේ ආර්ථිකයේ ඉහළ තලයේ අත්පත් කරගත්තු ජයග්‍රහණ කොහොමද අපි ඔබගේ ජීවිතයට ගලාගෙන එන්නේ? ඒ සඳහා සැලසුම් ගණනාවක් අපි සකස් කරලා තිබෙනවා. පළමු එක විශේෂයෙන්ම අපේ නිවාස ප්‍රශ්නයක් තිබෙනවා. ආර්ථිකය අත්පත් කරන් තියෙනවා. නිවාසයක් නැති ජනතාවක් ඉන්නවා. අපේ සැලසුමක් තියෙන කුමක්ද? ආර්ථිකය අත්පත් කරගත්තු ජයග්‍රහණ ජනතාවට ගලාගෙන එන්න නම් නිවාස වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. අපි අයවැය ලේඛනයෙන් සකස් කරා මේ 2026 වසරේ අලුතින් නිවාස 31000ක් හදන්න. 31000. මතක තියාගන්න. රුපියල් ලක්ෂ 10 ආධාර තියෙනවා. ලක්ෂ 20 ආධාර තියෙනවා. ලක්ෂ 25 ආධාර තියෙනවා. ලක්ෂ 32 ආධාර තියෙනවා. මේ ආදී ආධාර වැඩසටහන කරා නිවාස 31000ක් මේ වසරේ හැදෙනවා. ඒ වගේම දිට්වා සුලිකුණාටු විසින් තවත් නිවාස 6000ක් මුළුමනින්ම විනාශ කරලා තිබෙනවා. ඒ වගේම නිවාස 14000ක් වගේ ප්‍රමාණයකට පදිංචි වීම නුසුදුසුයි කියලා වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අලුතින් නිවාස 20000ක් හදන්න ඕන. දිට්වා වලට විතරක්. ඒ නිසා අපි ඒ නිවාස 20000ම හදන්න ලක්ෂ 50 ගානේ දීමනාවක් දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ කියන්නේ මේ වසරේ
දිට්ඨ වලින් විනාශ වූ නිවාස 20000ක් සහ අපේ වැඩපිළිවෙල තිබුණු නිවාස 31000ක්. ඒ කියන්නේ අලුතින් නිවාස 51000ක් හැදෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස හදපු වසර. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ නිවාසයක් නැති පුරවැසියන්ට මා දැක්ක වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබුණා. විශේෂයෙන්ම අපේ දැරිවියන් ගෘහස්ථ අපචාරයට ලක්වීමේදී නිවාසයේ ප්‍රධාන බලපෑමක් ඇති කරලා තියෙනවා කියලා. නිවාසයේ කුඩා වීම, පවුලේ අනිත් ඥාතීන් එක දියණියට එකට ජීවත් වීම, ඊට ආසන්නයේ සමීපව ජීවත් වෙන්න සිදුවීම, ඒ නිවාසයේ තියෙන කුඩාකම දැරිවියන්ගේ අනාරක්ෂිතභාවය හේතුවක් කියලා. නිවාසයේ කුඩායි නම් දැරිවියන් අනාරක්ෂිතයි. කාන්තා කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ වාර්තාවක් සකස් කළ තිබෙනවා. අපි ඊළඟ වසරේ සිට ඒ කුඩා නිවාස තිබෙන එහෙත් දැරිවියන් අනාරක්ෂිත නිවාස තෝරලා ඒ නිවාස නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා, වියත් කරනවා. අපි මේ දැරිවියන් බේර ගන්න ඕන. ඒ වගේම ඊළඟ තමයි අපි කොහොමද අපි ආර්ථික හැකියාවන් හදන්නේ? අපේ කාන්තාව ස්වයං රැකියාවක් ගෘහස්ථ ආර්ථිකයකට අපි ගෙනියන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වගේම අපේ මුදල් අමාත්‍යාංශයෙන් අපි 10,96,000ක් වෙන් කරලා තියෙනවා. සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායක ව්‍යාපාරයක් පටන් ගන්න 10,96,000. සමහර පොලි රහිත ණය, සමහර කුඩා පොලියට ණය. ඔබට පුළුවන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්මාන්ත අමාත්‍යාංශ නියෝජිතයෙක් ඉන්නෝ, ඔහුට ඔබගේ ව්‍යාපෘති වාර්තාව දෙන්න. හැබැයි ඉස්සර ණයක් ගන්න යනකොට බැංකුව ඉල්ලන ගැරන්ටි එකක්. ණය දෙන්න නම් එයාට ගැරන්ටියක් තියන්න ඕන. හැබැයි අපි ලෑස්ති ඔබ ඊට හොඳ ව්‍යාපෘතියක් හදනවා නම් ඔබට බැංකුවට තියලා ණයක් ගන්න දේපලක් නැත්නම් ඔබට ණයක් ලැබෙන්නේ නැහැ. අපි හදනවා වැඩපිළිවෙලක් ඔබ සඳහා බැංකුවෙන් ණය දෙන්න ගැරන්ටිය ආණ්ඩුව දෙනවා. ගෙව්වේ නැත්නම් ආණ්ඩුව ගෙවන වැඩපිළිවෙල. හැබැයි ඒක අපත යන වැඩපිළිවෙලක් නෙවෙයි. අපේ ව්‍යාපෘති නිලධාරීන් විසින් එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන්න ඕන. ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්ද කියලා ඉස්සලා බලන්න ඕන. ඊළඟ ඒ ව්‍යාපෘතියට අවශ්‍ය වෙන සහාය දෙන්න ඕන. ඒකට අවශ්‍ය වෙන කළමනාකාරීත්වය දෙන්න ඕන. නැත්නම් මම දැකලා තියෙනවා ගොඩක් මේ ව්‍යාපෘති වලින් කාන්තාව හිටපු තැනටත් වඩා යටට වැටුණා. මේකයි සිද්ධ වුනේ. එකපාර ඇවිල්ලා කියනවා මල් වගා කරන්න ණයක් දෙන්නම් කියලා. පස්සේ මොකද උනේ? මල් වගාවක් නැහැ, බැංකුවේ ණයකාරියක් ඉන්නවා. උනේ නැද්ද? එහෙම නැත්නම් කියන බිම්මල් වගා කරන්න ව්‍යාපෘතියක් පටන් ගන්න ණය දෙන්නම් කියනවා. පස්සේ බිම්මල් ඇත්තෙත් නැහැ, හිර වෙලා තියෙන ණයක. ඒ නිසා මේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් පහුගිය දශක ගණනාවක් පුරා විශේෂයෙන්ම සුද්ධ මූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා විශාල සූරාකෑමකට භාජනය වෙලා තිබෙනවා. කාන්තාව 4-5 දෙනෙක් එකතු කරනවා, ණයක් දෙනවා. විශාල පොලි අනුපාතිකයන්. සමහර පොලි මම බැලුවා 70-80යි පොලිය. 70-80ට පොලියට ණය අරගෙන මොන ව්‍යාපෘතියද සාර්ථක කරගන්න පුළුවන්? කිසි ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න බෑ 70-80ට පොලියට ණය අරගෙන. කුඩු වික්කොත් හැර 70 කොහොමද ගෙවන්නේ? ඒ නිසා අපි සූත්‍ර මූල්‍ය පනතක් ගෙනාවා. ඒ පනත අනුව අපි මහ බැංකුවේ නියාමන කොන්දේසි සකස් කරනවා. මීට වඩා වැඩියෙන් පොලියට ණය දෙන්න බෑ. ගම්වල කාන්තාවන් මෙහි ගොදුරු බවට පත් වුණා. පෞගේ කාලේ යාපනයේ දිස්ත්‍රික්කේ විශාල කාන්තාවන් ප්‍රමාණය සිවිදි විහානි කරගත්තා මේ ණය උගුල නිසා. එනිසා අපේ කාන්තාව මොකද වෙලා තියෙන්නේ? ග්‍රාමීය කාන්තාව මේ ණය උගුලේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. අපි ඒකෙන් මුදවා ගන්නවා. ඒක පැත්තකින් නීති සම්පාදනය කරනවා. අනිත් පැත්තෙන් සාර්ථක ව්‍යාපෘති අධීක්ෂණය කරමින් ක්‍රියාවට නැගීම සඳහා ආණ්ඩුව විසින් ණය සහන පොලියට ණය ලබා දීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. සමහරට පොලිය නැතුව ණය
ගැරන්ටියක් නැත්නම් අපි ගැරන්ටිය දීලා ණය. මොකද ආරම්භක ප්‍රාග්ධනයක් අපට අවශ්‍යයි. ඒ වගේම ණය වලින් තොර දරා ගන්නම් බැරි පවුල් එකකක් ඉන්නෝ නම් අපි ආධාර වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තිබෙනවා. විශේෂම කාන්ත අමාත්‍යාංශය හරහා ආධාර වැඩසටහනක් තිබෙනවා. ඇයට ණයක් කිසිසේත්ම දරා ගන්න බැරි නම් ඇය ව්‍යවසායිකාවක් ආර්ථික පංගුකරුවෙක් නොවිය යුතුද? ඇයට ආර්ථික හැකියාවක් නැහැ. ඒ නිසා ආර්ථිකෙන් පිටමං කළ යුතුද? ඇයට ආර්ථික හැකියාවක් නැහැ. ඒ ආර්ථිකේ දූවිලි බවට පත් කරන්න බෑ. ආර්ථික හැකියාවක් නැති කෙනා කොහොමද අපි ආර්ථිකේ පංගුකරුවන් බවට පත් කරගන්නේ කියලා මූල්‍ය ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන මේ වසරේ ලබන වසරේ තවත් ශක්තිමත් කරලා එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අවශ්‍යතාවය තියෙන කුමක්ද? උඩ උපයා ගන්නා ධනෙ උඩ අත්පත් කරගන්න ආර්ථික ජයග්‍රහණ කොහොමද ගමේ ඉන්න අපේ අම්මලා සහෝදරියන් ගාවට ගලාගෙන ඉන්නේ කොහොමද? ඒකට වැඩසටහන. ඒ වගේම හි තවත් අංගයන් ලෙස අපි සැලසුම් කරලා තිබෙනවා. ග්‍රාමීය පාරවල් ටික හදන්න ඕන. මාර්ග සංවර්ධන අධිකාරියට විතරක් මේ වසරේ ග්‍රාමීය පාරවල් හදන්න රුපියල් මිලියන 24000ක් වෙන් කරලා තියෙනවා. ගමේ පාර හැදෙන්න ඕන. ගමේ ජනතාවගේ ජන ජීවිතේ තිබුණාට වඩා උසස් තලයට අපි ගෙනෙන්න ඕනකම තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ දරුවන්ගේ රැකවරණය වැදගත්. දරුවන්ගේ රැකවරණය වැදගත්. මම ඈතකදී අපේ මිට මාස කිහිපයකට කලින් අපේ සියලු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳවලා සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී එළිදර වුණු කරුණු අනුව මේ කාලේ වෙනකොට වැඩිම පැමිණිලියෙන්ද පටන් අරන් තියෙන පොලිසියට අපචාරයන් පිළිබඳ පැමිණිලි කාන්තාවන්ගේ හිංසනය පිළිබඳ පැමිණිලියෙන්ද පටන් අරන් තියෙනවා. විශාල ප්‍රමාණයක්. ඒක වැඩි වෙමින් තියෙනවා. අපි දන්නවා ඒ වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි සත්‍ය ප්‍රමාණය. වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි සත්‍ය ප්‍රමාණය. අපේ සංස්කෘතිය, අපේ සමාජයත් එක්ක තියෙන බැඳීම් එක්ක සමහර ඒවා වාර්තා කරන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂ වැඩපිළිවෙලක් හදන්න ඕන. අපේ කාන්තාව, අපේ දැරිවියන්ගේ ආරක්ෂණ වැඩපිළිවෙල අපි සකස් කරන්න ඕන. ඒ නිසා අපි තිබෙන නීති මදි නම් නව නීති සම්පාදනය කරලා අපේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම අපි ගන්නවා. මද්ද්‍රව්‍ය වලින් පමණක් නෙවෙයි මේ අපචාරයෙන් අපේ දැරිවියන් බේර ගන්න ඕනකම තියෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අපේ කාන්තාවන්ගේ 25ක් විතර ගොදුරු වෙලා තිබෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට. ඒ නිසා ඇය ගැහණියක් වීම වද හිංසාවට ලක් යුතු කාරණයක්ද? ඇය ගැහණියක් වීම අනෙකාගෙන් තාඩනයට පීඩනයට ලක් යුතු හේතුවක්ද? ඇය ගැහණියක් වීම, ඇය දැරිවියක් වීම, සල්ලාලකයේ කෙලිබඩුවක් වීමේ හේතුවක්ද? ඒ කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපි මේ රට හදනවා. අපේ සෑම අම්මත් සහෝදරියක් දැරිවියකටම සුරක්ෂිතභාවය පිළිබඳව විශ්වාසය තියෙන රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කරනවා. ඒක අපි කරන්න ඕන. අනිත් පස්සෙන් ගත්තොත් අපේ අම්මලාගේ මේ ජීවිකාව මා දන්නා වත්ත වැඩ කරන අපේ සහෝදරියන්ගේ ජීවිකාව යුද්ධෙන් විපතටපත් වුණු පවුල්වල අම්මගේ දුවගේ ජීවිකාවේ ස්වභාවය ජීවන තත්ත්වය. එනිසා අපි විශේෂ වැඩසටහනක් හදන්න ඕන. ඉලක්ක සහගත ලෙස පීඩාවට ලක් වූ කණ්ඩායම් ඉලක්ක කොටගෙන එයින් මුදවා ගැනීම සඳහා වූ දැක්මක් සහ වැඩපිළිවෙලක් එක්ක අපි වැඩ කරමින් ඉන්නවා. එනිසා අපි විශ්වාස කරනවා මේ කාන්තා දිනේ සමරන මොහොතේදී දීර්ඝ කාලයක් වේදනාව දුක හදවතට ගත්තු හිසට බරක් බවට පත් කරගත්තු අපේ රටේ ගැහණියට ඒ බරෙන් නිදහස් කරන නව අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපි වැඩ කරනවා. ඒ වගේම මා දන්නවා සමහර සංස්කෘතීන් විසින් යම් යම් ඒ සංස්කෘතියේම තියෙන සාධක විසින් නැත්නම් සම්ප්‍රදායන් විසින් යම් යම් කාන්තා කොටස් විශේෂ පීඩාවට ලක් කොට තිබෙනවා. ඒක සංස්කෘතියේ කොටසක්.
එක්ක ඔවුන්ගේ සම්ප්‍රදාය කොටසක්. ඒ සම්ප්‍රදාය කොටසක් නිසාම ඒ කාන්තාව පීඩාවට පත් වෙලා. ඒ සංස්කෘතිය කොටසක් නිසාම එම කාන්තාව පීඩාවට පත් වෙලා. අපි එම සංස්කෘතියින් වල ඉන්න බලධාරීන් සහිම කණ්ඩායමේ ඉන්න ඉහළ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා සම්ප්‍රදායන් සංස්කෘතිය ඇතුළෙම කාන්තාව ලක් කරලා තියෙන පීඩාව නිදහස් කර ගැනීමේ නව නීති සම්පාදනය කිරීම පිළිබඳව අපි අදහස් යොමු කරලා තිබෙනවා. කරන්න ඕන. අපේ රට තුළ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය නිසා තමන්ගේ සම්ප්‍රදායන් නිසා විශාල පීඩාවට ලක් වුණු කාන්තාවන් ප්‍රමාණයක් ඉන්නවා. අපි හිතුවක්කාර ලෙස නෙවෙයි එම සමාජයත් එක්ක ඒ ප්‍රභූන්‍යයි කියා ගන්න කණ්ඩායම් එක එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් එක්ක සාකච්ඡා කරලා මේකට ඉතාමත් විධිමත් වැඩපිළිවෙලක් හදනවා මේ සංස්කෘතික ගැටුමක් ඇති නොවන ආකාරයට. හැබැයි කළ යුතුයි. ඒ කාර්යය ඉටු කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි කියන එකත් මම සාතික කරනවා. අපි මේ වැඩේ කරනවා. නිසා සියලු ආකාරයේ පීඩාවන්ට හිංසනයන්ට පත් වී තිබෙන අපේ කාන්තාව දිගු කාල ස්ථාවර නිදහස්කාමී අනාගතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා මම හිතනවා රටක් හැටියට අපි අත්පත් කරගන්නා ජයග්‍රහණ ඒ විශාලතම පංගුවක් අපේ අම්මට සහෝදරියට දියණිය වෙත ගලාගෙන අපි වැඩසටහනක් හදලා තියෙනවා. විශේෂයෙන්ම අපේ පරිවාස භාරයේ ඉන්න දරුවන් පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. අම්මනේ තාත්තනේ සමහර අයගේ අහපුවාම සමහර අයගේ ඒ නීති අනුව අහපුවාම එයාට උපන්දිනයක් නැහැ. දාලා ගියපු දරුවෝ ඉන්නවා. හැබැයි උපන්දින තියෙන අවුරුද්දට දවස් දෙකයි. එකක් ජනවාරි 1 වෙනිදා අනිත් ජූලි 1 වෙනිදා. එනේ දරුවන්ට තියෙන්නේ උපන්දින දවස් දෙකයි. එක ජනවාරි 1 එක ජූනි 1. උපන්දිනයක් නැහැ උන්ට හරියට. අම්මා තාත්තා කෙනෙක් නැහැ. පරිවාස නිලධාරියාගේ පරිවාසයට ලක් වුණු දරුවන්ගේ භාරයට ලක් වෙන දරුවන් ඔවුන්ට අනුමාන උපන්දිනයක් තියෙන්නේ. සමහර විට ඔවුන්ට මේ වාසගම බවට පත් වෙන පරිවාස අධ්‍යක්ෂවරයාගේ වාසගම ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. නිසා දරුවන් පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ දරුවන් වෙනදා අවුරුදු 18 පිරුණාම පරිවාස නිවාසයෙන් එළියට දානවා. හැබැයි අපි ඒ දරුවට සුරක්ෂිත ජීවිතයක් අත්පත් කරගන්නා තෙක් පරිවාස නිවාසයේ භාරව තියාගන්න අපි තීරණයක් කරන් තියෙනවා. ඒ දරුවන් අප බලා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඕනෑම දරුවෙකුට නිවාසයක් පිළිබඳ සිහිනේදී තමන්ගේ දෙමව්පියන්ට හිමි නිවාසයක් තියෙනවා. එයා හිතනවා ලොකු වුණාට මට අම්මගේ ගෙදර තාත්තගේ ගෙදර ඉන්න පුළුවන් කියලා. හැබැයි පරිවාසයේ භාරයට ලක් වෙච්ච දරුවට එයාටම කියලා නිවසක් නැහැ. එයාටම කියලා අනාගතයක් නැහැ. අපි ඒ නිසා එම දරුවන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන ලක්ෂ 20ක් ලබා දෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. මේ අවුරුද්ද නිවාස 1000ක් හදන්න ඒ සඳහා අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම පරිවාසින දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට ස්ථිර තැන්පතුවක් නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකුට දෙමව්පිය තමගේ මාස පඩියෙන් ලැබෙන යම් මුදලක් තැන්පත් කරනවා. හැබැයි පරිවාසී දරුවට එහෙම තැන්පත් කරන්න කෙනෙක් නැහැ. අපි මාසයකට දීමනාවක් ලබා දීලා එම දරුවට ස්ථාවර තැන්පතුවක් හදනවා. එයා පරිවාස භාරයෙන් නිදහස් වුණාම තමන්ටම ආර්ථිකය පවත්වා ගන්න ආකාරයේ මුදල් ප්‍රමාණයක් එකතු වෙන ආකාරයෙන් මේ විදිහට මාසෙට අපි රුපියල් 5000ක් වෙන් කරලා තියෙනවා. 2000ක් අපි රුපියල් 5000ක් මාසෙකට ලබා දෙනවා. රුපියල් 2000ක් යාගේ ගිණුමට යනවා. ඒතර මාසෙක රුපියල් 2000 ගානේ ඒ දරුවගේ ගිණුම් වල අපි තැන්පත් කරනවා. අපේ දරුවන් බලා ගන්න ඕන. ඒ නිසාම ඔබට කියන්නේ ආණ්ඩුවක් හදන්න ඕන මොකටද? ඒ රටේ දරුවන් විශේෂයෙන්ම කාන්තාවන් ඇය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව අවධානය සහ සංවේදීතාවය තියෙන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. අපේ ආණ්ඩුව කවර ආණ්ඩුවක්ද? අපේ ආණ්ඩුව දේශීය වතරෙන් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් උනත්
අපි ස්ථානගත විත්තේ කොතනද? අපි භූමියෙන් කුඩා රාජ්‍ය. අපේ ආර්ථිකය එතරම් විශාල ආර්ථිකයක් තියෙන රාජ්‍යයක් නෙමෙයි. අපිට මහා තාක්ෂණයෙන් දියුණු කරලද මහා ගිනියවි සහිත රාජ්‍යයක් නෙවෙයි. හැබැයි අපි මේ රට ගොඩනගනවා ලෝකයේ මනුස්සත්වයෙන් උඩින්ම ඉන්න රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කිරීම තමයි අපේ අපේක්ෂාව. අපි ජාත්‍යන්තර ප්‍රශ්නයකදී ලෝකයේ ඇති වෙන ඕනෑම ආරවුලක් ඕනෑම ව්‍යසනයක් ඒ ව්‍යසනයේදී යුද්ධ කරගන්න අය ඉන්නවා. යුද්ධවලට සහාය දෙන අය ඉන්නවා. යුද්ධවලින් යුද්ධ සඳහා ආශිර්වාද කරන අය ඉන්නවා. හැබැයි ජාතියක් ඉන්න ලෝකයේ යුද්ධයේදී මනුස්සත්වයේ කොඩිය ඉදිරියට ජාතියක් ඒ තමයි ශ්‍රී ලංකන් ජාතිය කියන පණිවිඩය අපි ලෝකෙට ගෙනියනවා. ලෝකයේ දියුණු රටවල් තියෙනවා. ඒ රටවල විශාල පහසුකම් තිබෙනවා. ඒ රටවල විශාල පරිභෝජනවාදී ජීවිතයකට උරුමකම කියනවා. හැබැයි අපි ලෝකේ ස්ථානගත කරනවා මොන ආර්ථික ගැටලු තිබුණත් මොන තත්ත්වයකට මේ සමාජය මුහුණ දුන්නත් මනුස්සත්වයෙන් පිරි සමාජයක් ජීවත් වෙන රට තමයි ශ්‍රී ලංකාව කියන සන්නාමය අපි මේ රටට ගේනවා. ඒක සම්පූර්ණ වෙන්නේ කොහොමද? දරුවන්ට සලකන්නේ කොහොමද? අම්මාට සලකන්නේ කොහොමද? වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද? ආර්ථිකෙන් වරප්‍රසාද සහිත ජන කණ්ඩායමට සලකන්නේ කොහොමද? නායවමකදී ස්වභාවික ව්‍යසනයකදී ඒ ජනතාවගේ කම්පනය ඇති වෙන්නේ කොහොමද? මේවා තමයි වැදගත්. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕන? අපේ රට ලෝකේ ස්ථානගත කරන නව සන්නාමයක් අපේ රට ගෙනවා මනුස්සත්වයේ ශ්‍රී ලංකාව. මනුස්සත්වයේ ශ්‍රී ලංකාව නම් එතන තියෙන කොතනද? දරුවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ අපේ රටේ වරප්‍රසාදිත ජන කණ්ඩායම් වල විවිධ සංස්කෘතියෙන් ගනුව කොංගුණු කණ්ඩායම් වලට ભેදකින් තොරව මනුස්සත්වයෙන් සහ කම්පණයෙන් සලකන රාජ්‍යයක්. අන්නෙම රාජ්‍යයක් ගොඩනැගීමේ පියවරේදී තමයි අපි අපේ රටේ දරුවන් සහ කාන්තාවන් දෙස බලන්නේ. මේ මනුස්සත්වයේ රාජ්‍ය. මනුස්සත්වයේ රාජ්‍යක කාන්තාවන්ට බස් එකේ යන්න බැරුව තියෙන විදියක් නේ. මනුස්සත්වයේ රාජ්‍යක අපේ දැරිවියන් අනවරත දූෂණයට ලක්වීමේ ඉඩක් නේ. මනුස්සත්වයේ රාජ්‍යක කාර්යාලයේ නිවස තුල ප්‍රචණ්ඩත්වයට අපේ කාන්තාව ගොදුරු විය යුතු නේ. මනුස්සත්වයේ රාජ්‍ය තුල අපේ කාන්තාවන්ට රට තුල අනාරක්ෂිතතාවයක් පිළිබඳ බියක් ඇති විය යුතු නැහැ. මනුස්සත්වයේ රාජ්‍ය තුල අපි හැමදෙනාම මිනිස්යන් ලෙස සලකන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ NPP කාන්තාව විශාල වේසක් දරනවා. මේ බලය ගොඩනගන්නත් මේ බලය පවත්වාගෙන යන්නත් මේ සමාජයට මනුස්සත්වය කැටුව යාම වෙනුවෙන් ඔබගේ කාර්යභාරයට අපේ ආචාර්ය පුද කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.